සුබ දවසක් වේවා කියන ප්‍රාර්ථනා කරනවා ආදරණීය දුවේ පුතේ ඔයාලට. අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ යුනිට් රිවිෂන් 21 වෙනි පේපර් එක. මේක හැදිලා තියෙන්නේ කාර්යශක්ති ක්ෂමතාව පාඩමේ. මේක තමයි ඔයාලගේ 21 වෙනි යුනිට් රිවිෂන් පේපර් එක. ඒකේ පළවෙනි ප්‍රශ්නෙට යමු. A සහ B වස්තු දෙකෙහි ස්කන්ධ පිළිවෙලින් n සහ 2n වේ. ඒවායේ ප්‍රවේගයන් පිළිවෙලින් v සහ 2v වේ නම් A චාලක ශක්තියේ B චාලක ශක්තියේ අතර අනුපාතය වන්නේ. එතකොට ඒ දෙන්නගේ චාලක ශක්තිය අතර අනුපාතය තමයි අහන්නේ. පුතේ චාලක ශක්තිය හොයන්නේ මෙන්න මේ සමීකරණය. සමානයි භාගයයි mv වර්ගය. m කියලා කියන්නේ ස්කන්ධය. v කියලා කියන්නේ යාගේ ප්‍රවේගය. ඒතර දැන් අපි ගත්තොත් මෙන්න මේ A චාලක ශක්තිය තමයි උඩට ඇවිල්ලා තියෙන්නේ. B චාලක ශක්තිය තමයි හරයට ඇවිල්ලා තියෙන්නේ. මේක කියනවා පුතේ A කියන වස්තුවේ ස්කන්ධය m ලු. ඒකේ ප්‍රවේගය v ලු. B කියන වස්තුවේ ස්කන්ධය 2m ලු. ප්‍රවේගය 2v. එතකොට 2v ගුණ කිරීම 2v කියලා තමයි එනවා. 2v ගේ වර්ගය. එතකොට සරල වෙද්දී භාගයට භාගය කැපිලා යනවා. m ට m කැපිලා යනවා. පුතේ v වර්ගට v වර්ගයක් කැපිලා යනවා. හරිද? එතකොට ඉර උඩ ඉතුරු වෙන්නේ 1යි. ඉරයට දෙවරක් 2 4යි, 4 වරක් 2 8යි. 8න් 1යි කියලා උත්තරයක් තමයි ලැබෙන්නේ. ප්‍රශ්නට අදාළව ලැබිච්ච උත්තරවල පුතේ 8න් 1යි කියන උත්තරේ නැහැ. ඒක අපි මේ පළවෙනි වරණය 8න් 1යි කියලා හදාගමු. එතකොට ඔන්න පළවෙනි එක අපි උත්තරේ විදිහට බාරගමු. ඒක 8න් 1යි කියලා හදාගන්න. දෙවෙනි ප්‍රශ්නේ 500 මීටර ඉහළින් පියාසර කරන ගුවන් යානයක චාලක සහ විභව ශක්තිය සමාන වේ. මෙම යානයේ වේගය වන්නේ. ඒතර මේ යානයේ චාලක ශක්තියයි විභව ශක්තියයි සමාන වෙනවා. අපි යානයේ ස්කන්ධය m කියලා හිතමු. එයා යන වේගය v කියලා හිතමු. එයා පොළොව මට්ටමේ ඉඳලා මීටර් 500ක් ඉහළින් තමයි ඉන්නේ. ඒතර මෙයාගේ චාලක ශක්තියයි විභව ශක්තියයි සමාන වෙනවා. එනවනම් මම සම්බන්ධතාව ලියනවා චාලක ශක්තිය භාගයයි mv වර්ග විභව ශක්තිය mgh. පුතේ දැන් එකම යානයනේ දෙන්නගෙම ස්කන්ධ සමාන හින්දා දෙපැත්තම ස්කන්ධයෙන් බෙදුවම කැපිලා යනවා. හරස් ගුණ කරාම මේ පැත්තේ v වර්ග ඉතුරු වෙනවා. මේ දෙකේ ඉලක්කම ඔහොම ඉස්සර. ඊට පස්සේ අපි දෙපැත්තෙම වර්ගමූලය ගමු. ඒතර v වර්ගගේ වර්ගමූලය v. ඔන්න මේ පැත්තේ එනවා 2gh ගේ මූලය. දැන් ආදේශ කරමුකෝ. මෙතන එනවා 2 ගුණ කිරීම g කියන්නේ 10යි. h කියන්නේ මීටර් 500යි. පුතේ එතන ගත්තම එනවා 10000. හරිද? 10000 වර්ගමූලය 100යි. එහෙනම් අන්න තත්පරයට මීටර් 100යි කියලා ලැබෙනවා එයාගේ ප්‍රවේගය. පිළිතුර තියෙනවා තුන්වෙනි වර්ණේ. තුන්වෙනි ප්‍රශ්න බලමු. වස්තුවක චාලක ශක්තිය දෙගුණ කළ විට එහි ගම්‍යතාව කී ගුණයකින් වැඩි වේ? චාලක ශක්තිය දෙගුණ කරනවා. ඒතර ගම්‍යතාව කී ගුණයකින් වැඩි වෙනවද කියලා තමයි අහන්නේ. දැන් මේකේ චාලක ශක්තිය දෙගුණ කරනවා කියනවනේ.
එහෙනම් මම මෙන්න මේ විදියට ගන්නම්. පළවෙනි අවස්ථාවේ මම චාලක ශක්තිය සඳහා ප්‍රකාශනයක් ලියන්නම් භාගයයි MV වර්ග. ඒ වෙලාවේ ශක්තිය E. එතකොට මේකේ දෙවෙනි අවස්ථාවේ මොකද්ද කියන්නේ? පුතේ දෙවෙනි අවස්ථාවේ කියන්නේ මේක දෙගුණ කරනවා කියන. එහෙනම් මෙන්න මෙතන 2යි E කරනවලු චාලක ශක්තිය. අන්නේ වෙලාවේ මම හිතනවා එයාගේ ප්‍රවේගය v ඩෑෂ් කියලා. හරිනේ. ඒත් මම මෙන්න මෙයා පළවෙනි සමීකරණය කියලා ගන්නම් මෙයා දෙවෙනි සමීකරණය කියලා ගන්න. ඒත් මට පුළුවන් දැන් පළවෙනි අවස්ථාවේ ස්කන්ධය M. ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ නේ. දෙවෙනි අවස්ථාවට ආවත් ස්කන්ධය M තමයි. ක්‍රියා වෙනස් කරන්න නම් අපි මොකද්ද කරන්නේ? ප්‍රවේගය වැඩි කරන්න ඕන දෙගුණයක් කරන්න. ඒතර මම හිතුවා ආරම්භක ප්‍රවේගය v අන්න ප්‍රවේගය වැඩි කරාට පස්සේ ඒක v ඩෑෂ් කියලා හිතුවා. මම පුතේ දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණය බෙදන්න. බෙදුවම 2e යට e සමානයි. මෙතන එන භාගයයි mv ඩෑෂ් වර්ග බෙදීම භාගයයි mv වර්ග. භාගයට භාගය කැපිලා යනවා m ට m කැපිලා යනවා. මෙතන e ට e කැපිලා යනවා. හරස් ගුණ කරාම 2v වර්ග සමානයි v ඩෑෂ් ගේ වර්ගය. මට ඕනේ v ඩෑෂ් ගේ වර්ගය නෙවෙයි v ඩෑෂ්. මේ පැත්තෙත් වර්ගමූලය ගන්න මේ පැත්තෙත් වර්ගමූලය ගන්න. එතකොට ලැබෙනවා මූල 2යි v. අන්න v ඩෑෂ්ට ලැබෙනවා මූල 2යි v. ඒක අහන්නේ ගම්මතාව කී ගුණයකින් වැඩි වෙනවද කියලානේ. එතකොට මෙන්න මේ අවසාන ගම්මතාව හරිද? අවසාන ගම්මතාව ආරම්භක ගම්මතාවයෙන් බෙදන්න. ඒතර ස්කන්ධය M අවසාන ගම්මතාවට එන්නේ ප්‍රවේගයට එන්නේ මූල 2යි. ආරම්භයේදී M. ඒතර M ට M කැපිලා යනවා V ට V කැපිලා යනවා මූල 2යි කියලා තමයි. මූල 2 ගුණයකින් තමයි ගම්මතාව වැඩි වීම සිද්ධ වෙන්නේ. පිළිතුර තියෙනවා 3 වෙනි වර්ගය. 4 වෙනි ප්‍රශ්නේ. පොළවට ඉහළින් h උසක සිට අංශුවක් නිදහසේ වැඩි. උස h සමග අංශුවේ සම්පූර්ණ ශක්තිය E විචලනය වන ආකාරය වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ. පුතේ මේ ශක්ති සංස්ථිති නියමයේ දැන් යාන්ත්‍රික ශක්ති සංස්ථිති නියමයේ යෙදීමක් තමයි මෙතෙන්දි ගන්න වෙන්නේ. අපි ගමු මෙතන පොළොව මට්ටමේ සිට h උසකින් අතාරින වස්තුවක් නේ. එතකොට එයාට විභව ශක්තියක් තමයි තියෙන්නේ. එයා අතෑරියාම ඒකේ චාලක ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. එතකොට අපිට මෙතෙන්දී යාන්ත්‍රික ශක්ති සංස්ථිති නියමයෙන් තමයි හිතන්න තියෙන්නේ. එතකොට අපි කතා කරනවා යාන්ත්‍රික ශක්ති සංස්ථිති නියමයට අනුව මෙයාගේ තියෙන ශක්තිය වෙනත් ශක්ති ආකාරයක් බවට පරිවර්තනය වෙන්නේ නැත්නම් පුතේ යාන්ත්‍රික ශක්තිය මුළු යාන්ත්‍රික ශක්තිය නියතව තියෙනවා. මුළු යාන්ත්‍රික ශක්තිය නියතව තියෙනවා. එතකොට මේකේ පිළිතුර විදියට අපිට ගන්න වෙන්නේ මේ මුළු යාන්ත්‍රික ශක්තිය නියතව තියෙන්නේ මෙන්න මේ 4 වෙනි වර්ණය. 4 වෙනි වර්ණය තමයි ගන්න තියෙන්නේ. 5 වෙනි ප්‍රශ්නේ බලමු. A සහ B අංශු දෙකකට සමාන ගම්මතා තිබුණද B අංශුවේ ප්‍රවේගය E හි ප්‍රවේගය මෙන් 4 ගුණයකි. ඔන්න කියනවා A සහ B අංශු දෙකට සමාන ගම්මතා තිබුණද B අංශුවේ ප්‍රවේගය A හි ප්‍රවේගය මෙන් 4 ගුණයකි. A හි චාලක ශක්තියත් B හි චාලක ශක්තියත් අතර අනුපාතය තමයි අපෙන් අහන්නේ. මෙන්න මේ කරුණු ටික තමයි දීලා තියෙන්නේ. ගම්මතා සමාන නම් MA ගුණ කිරීම V සමානයි MB ගුණ කිරීම 4යි V වෙනවා.
ඒතර පුතේ දෙපැත්තම v ගෙන් බෙදුවොත් v ට v කැපිලා යනවා. ma සමානයි 4යි mb. හරිද? එතකොට දැන් මෙතන අහන්නේ චාලක ශක්තිය අතර අනුපාතයනේ. ඒතර ඒහි චාලක ශක්තිය ගමු. භාගයයි මම ගන්නවා MA කියන කෙනා වෙනුවට 4යි MB දාන්න පුළුවන්. එයයිගේ ප්‍රවේගය v වර්ග. ඊට පස්සේ B හි චාලක ශක්තිය ගත්තොත් එයයිට දාන්න පුළුවන් MB කියලා. එයයිගේ ප්‍රවේගය 4යි. 4යි v ගුණ කිරීම 4යි. ඒතර භාගයට භාගය කැපිලා යනවා. MB ට MB කැපිලා යනවා. v වර්ගට v වර්ග කැපිලා යනවා. ඉර උඩ 4 ගොඩකට 4 ගොඩවල් එකයි. ඉර යට 4 ගොඩකට 4 ගොඩවල් එකයි. එක යට 4 තමයි ඉතුරු වෙන්නේ පිළිතුර විදියට. පිළිතුර තියෙනවා පුතේ පළවෙනි වරනේ. ඔයාලා මේ වීඩියෝ එක බලලා ප්‍රශ්න ටික සම්පූර්ණ කරගන්න. ඒවයි තියෙන ගැටලු විසඳගන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න. එහෙනම් හැමෝටම ජය වේවා.